මේ තියෙන්නේ පුංචි මුහුද. මෙතනට පුංචි මුහුද කියන්නේ මුහුදේ වගේම රැලි ගහනවා මුහුදු වතුර තියෙන්නේ. හැබැයි උඩරිම ගැඹුර තියෙන්නේ අඩි 4යි. අඟල් 6න් ගැඹුර පටන් ගන්නවා. ඒ නිසා පොඩි එකෙක් වුණත් නාන්න පුළුවන්. ඉන් කරලා බෑනේ. ආ. ඉන්නන්න බෑනේ වාට. චුටි නේ නේද? අපි ආව දවස් දෙකක ට්‍රිප් එකක්. අපි ඒ ආවේ ජනා ශ්‍රී ලංකා විලා අම්බලන්ගොඩ තියෙන විලායකට. අපි පූල් පාටියක් දැම්මා. එක එක ජාතියේ බීච් එකිනෙකට වෙනස් බීච් වර්ග 3ක විතර නෑවා. මම පෙන්නන්නම් මේකේ ප්‍රමාණය කොච්චරද කියලා. ඔය තියෙන්නේ මේ තියෙන්නේ අකුරල බීච් එක. මේක පුංචි මුහුදට වඩා ෆන්. විලායකේ ඉඳන් කිලෝමීටර් 3.5ක් වගේ දුරින් තියෙන්නේ. මේ තියෙන්නේ විලායකේ රූම්ස්. මේ වගේ ඩබල් රූම්ස් 3කුයි ට්‍රිබල් රූම්ස් 3කුයි තියෙනවා. මේ හොටෙල් එකට විතරක් නෙවෙයි ඕනම හොටෙල් එකකට විලායකට යනවා නම් කෝල් කරලා අහන්න බෙඩ් ෂීට් ටවල්ස් තියෙන්නේ සුදු කලර් එකෙන්ද කියලා. නැත්තම් වයිට් කලර්ද කියලා. මම එහෙම කිව්වේ ඇයිද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් ලියාගෙන යන්න බලන්න. මේ තියෙන අනිත් බීච් එක ජනා ශ්‍රී ලංකා විලායකේ ඉඳන් මීටර් 900ක් විතර දුරින් තියෙන්නේ. දුර බලන්න නැතුව පයින්ම එන එක රටටත් හොඳයි සෞඛ්‍යයටත් හොඳයි. තෙල් තියෙන කාලේ ඕගොල්ලෝ බාත් රූම් එකට විතරයිනේ බයික් එකකිනුයි කාර් එකකිනුයි ගියේ නැත්තේ. පොඩි වෙනසකටත් වගේ පයින් යමුනේ. ට්‍රිප් එකක් ගියාම වෙන්න ඕනේ හොඳම දේවල් තමයි හිත රීෆ්‍රෙෂ් වෙන එක. අපි අලුතෙන් ඉපදුනා වගේ දැනෙන එක. හිත නිදහස් වෙන එක. ඒක 100%ක් වුණා. ඕගොල්ලන්ට බලන් ඉන්න පුළුවන් මේක අන්තිම වෙනකන් ඒක වුණාද නැද්ද කියන එක. සම්මදා අපි එක